දෙවිවරු එකතු වුණා කියනවා. යසෝදරා උත්තමාවිය අනේක විද ප්‍රාතිහාර්ය පෑවා. ප්‍රාතිහාර්ය පාලා ඒ නොයෙකු රැස්මාලා විහිදෙව්වා. ඒ යසෝදරා උත්තමාවියට දම්පැන් පූජා කරලා දෙව්ලොව ගිය දෙවිවරු හැඬුවා, වැළපුණා. දහස් ගණන් දෙවිවරු හැඬුවා, වැළපුණා. ප්‍රාතිහාර්ය පාලා බුදු සිරිපා වන්දනා කරලා ඒ යසෝදරා උත්තමාවිය තමන්ගේ කුටියේ සැතපුණා. ධ්‍යානෙන් ධ්‍යානයෙන් සමවැදිලා පහන්සිලක් නිවී යනවා වගේ ඒ යසෝදරා උත්තමාවිය පිරිනිවන් පෑවා. මිහි මණ්ඩල සලිත වුණා. අකලට මල් බිම වැටුණා. එදා අඬපු නැති දෙවි කෙනෙක් නෑ කියනවා යසෝදරාව පිරිනිවන් පානකොට. ඒ උත්තමාවිය පිරිනිවන් පෑවට පස්සේ සඳුන් දර සෑයේ ආදාහනය කළා. ඒ ආදාහනය කරනකොට පින්වත්නි ඒ උත්තමාවියගේ ඉතුරු වුණා භස්මාවශේෂ. යසෝදරා උත්තමාවියගේ ධාතුන් වහන්සේ නමක් ඉතිරි වෙලා යම්කිසි පිරිමියෙක්ගේ ධාතුන් වහන්සේ ඇල්ලුවොත් හිස ගැලවෙනවා. ඒ උත්තමාවියට දම්බෙදූ දෙවිවරුත් ඒ සඳුන් දරසෑයෙන් අලු පිඩක් රැගෙන මැණික් කරඬුවේ තියාගෙන අදටත් වඳිනවා. යසෝදරා උත්තමාවිය ඒ විදිහට පිරිනිවන් පෑවා. පිවිතුරු ආදරේ නෙකෙලෙස් බවින් නිමා වුණා.